කොහොමද ඔයාලට? අදත් මගේ channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අදත් මම රසම රස කෑමක් තමයි ඔයාලට හදන්න අරන් ආවේ. මම පුඩින් එකක් තමයි අද හදන්නේ. බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම වාදනයක් ලිපේ තියාගෙන ඒකට සීනි තේ හැඳි 3ක් විතර එකතු කරගන්නවා. සීනි ටික හොඳින් කැරමල් වීගෙන එනකොට මම ඒකට මද උණුසුම් වතුර මේස හැඳි 3ක් විතර එකතු කරගෙන හොඳට කැරමල් එක හදා ගන්නවා. ඔන්න දැන් මම කැරමල් එක හදාගෙන ඉවරයි. දැන් මම තවත් භාජනයක් අරගෙන ඒකට බිත්තර 5ක් විතර දාගන්නවා. වෙන වෙනම කඩලා මම දාගන්නේ. බිත්තර ටිකටම මම වැනිලා තේ හැන්දක් දාලා ලුණු ටිකකුත් දාලා හොඳට මේ මිශ්‍රණය බීට් කරගන්නවා. මේකටම මම සීනි කෝප්ප භාගයක් දාලා ඒකත් හොඳට දිය වෙනකන් බීට් කරගන්නවා. ඔන්න දැන් මගේ මිශ්‍රණය හරි. දැන් මම මේකට පොල් කිරි කෝප්ප 2ක් විතර දාලා හොඳින් කවලම් කරගන්නවා. ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් උනත් ගන්න පුළුවන්. මම ගන්න අද පොල් කිරි. මේ ටිකත් හොඳට කවලම් කරගෙන දැන් මං හදන්නේ මේක පෙරා ගන්න. කැරමල් කරලා දාපු භාජනයට තමයි මම මේක පෙරා ගන්නේ. දැන් මං හදන්නේ මේක ස්ටීම් කරගන්න. මම අද රයිස් කුකර් එකේ තමයි මේක ස්ටීම් කරගන්නේ. ඔයාලට මේක oven එකට දාලත් හදාගන්න පුළුවන්. මං හදන්නේ රයිස් කුකර් එකේ. මට මේක ස්ටීම් කරගන්න විනාඩි 45ක් විතර ගියා. ඔන්න දැන් මගේ පුඩින් එක ලෑස්ති. ඔයාලත් මේක හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න රස කොහොමද කියලා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමට ඉන්න.